ඉතින් එහාට ගිහිල්ලා මම ප්‍රශ්නයක් අහනවා. සංගීතයේ දක්ෂතාවය තිබ්බට මදිනේ. සල්ලිත් තියෙන්න ඕනද කියලා මම අහනවා. නෑ ඇත්තටම සල්ලි තියෙන්න ඕනේ නෑ. කියන්නේ සාමාන්‍ය කෙනෙක් අතේ පොඩි ෆෝන් එකක් තිබුණාත් ඉතින් වීඩියෝ එකක් අම්මා කරලා මොනවද කරනවා? ගෙදරින්. තාත්තා මාළු රස්සාව. මාළු රස්සාව. කොහෙද මාළු? කියන්නේ ෂොප් එකක් තියෙනවා. ඔය ෂොප් එකේ මාළු කඩයක් තියෙනවා? ඔව් කඩයක් තියෙනවා. කොහෙද ගෙදර? නෑ මේ අපේ ටවුන් එකට ළඟ. ටවුන් එකේ තාත්තා උදේ පාන්දරම යනවා. මීගම යනවා. ඔව් 3න් පස්සේ වගේ දානවා. මීගම ගිහලා තාත්තා මාළු ගෙනවා. ඔව් ගෙනවා. ගෙනල්ලා ඒ කඩ වැඩ කරන කඩ දෙන්නෙක් ඉතින් ඉන්නවා. මිනංගො ටවුන් එකේ තාත්තගේ ෆිෂ් ෂොප් එකක් ඔව් තියෙනවා. ඒතර තාත්තත් එක්ක පිරිසක් වැඩ කරනවා. උදේ ඉඳන් රැ වෙනකන් තාත්තා ලොකු කට්ටක් කාලා. හරි. ඒතකොට සල්ලි තිබ්බ හින්දානේ මෙන්න හිටුනේ. ඔව් යන්නේ. ඒතර ඔයාගේ පවුල කොහොමද? අය කියන්නේ දැන් ඉන්නේ අම්මයි මායි අයියලා දෙන්න ඉන්නවා. ඉතින් අපි පවුලේ ආදායම් මාර්ගය කවුද? ආදායම් මාර්ගය අපිට පොල් අත්තක් තියෙන්නේ. පොල් ආදායම සහ දැන් මායි මේ කරන් යනවා. ඉතින් ස්ටුඩියෝ එකේ අපි කවර්ස් ඔරිජිනල් සෝන් කරනවා. අඩුම දිගින් දිගට මේ මියුසික් වැඩ ටික කරගෙන යන්න. පොඩියට පටන් ගන්න. චූටි මුදලකින් පටන් ගන්න. ලොකු ලොකු ගණන් වලට කවර් සෝන්ස් කරලා දෙන්න එපා. රුපියල් 15000 20000 30000 ඊටත් අඩු වීඩියෝ එකත් එක්ක වීඩියෝත් එක්කම කුල් කරලා දෙන්න. කරලා මේ කරා අය ගොඩක් මාසයක් විතර මාසෙකට කට්ටියට කරලා දෙනවා. ඉතින් මේක තමයි අනාගතේ. ස්ට්‍රීමින් අනාගතේ. සෝෂල් මීඩියා වල YouTube කියන්නේ අනාගතේ. මේ හැම කවර් එකක්ම අපි දන්නේ කොහෙන් වීඩියෝ වල views වැඩි වෙයිද කියලා. තුනක් දැන් ඔයාලා අදින්න දැනට ඔබටත් එන්න පුළුවන්. නොනවත්ව වැඩ කරන්න. මේ වීඩියෝ කරන්න හේතුව හදිසියෙම මේ දක්ෂතාවය අගය කරන්න.